ජාතික නායකයින් විදේශයන්හිදී තම ආරක්ෂකයින්ගේ රැකවරණය ලබා ගැනීමේ කිසිදු වරදක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි. සාක් සමුළුවට සහභාගී වන විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට යලි පැමිණීමට සුළු මොහොතකට පෙර ආන්ධ්‍ර ප්‍රදේශයේ තිරුපතිහිදී මාධ්‍ය හමුවකට සහභාගී වී තිබේ. විදේශයන්හි සංචාරය කරන අවස්ථාවන්හිදී තමන්ද ආරක්ෂකයින් රැගෙන යන බව මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේය. සාක් සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත සාක් රාජ්‍ය නායකින්ටද සිය ආරක්ෂකයින්ගේ රැකවරණය ලබාගත හැකිය. ඒ කෙසේ වුවත් ශ්‍රී ලංකාව රාජ්‍යයේ සාක් රාජතාන්ත්‍රිකයින් සඳහා උපරිම අයුරින් ආරක්ෂාව සපයන බවද මාධ්‍යවේදීන් අමතා ජනාධිපතිතුමා කියා සිටියේය. LTTA ප්‍රස්ත සංවිධානයේ දේශපාලන අංශයේ නායක නඩේසන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකටද ජනාධිපතිතුමා පැහැදිලි පිළිතුරක් ලබා දී තිබේ. මේ පිළිබඳ තොරතුරු රාත්‍රී 9 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.